ඉතින් අද මම ඔයාලට අරන් ආවේ තවත් සුපිරි වීඩියෝ. ඒ තමයි ඔයාලගේ බයිසිකලෙට කොහොමද මෙන්න මේ වගේ සුපිරි ස්පොයිලර් එකක් හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා ඕනේ අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ වැඩේට ඕන වෙනවා කාඩ්බෝඩ් එකක්, පෙන්සලක්, අඩි රූලක්, කසුරක්. ඉතින් මේ වලට තිබ්බම ඔයාලට සුපිරිම ස්පොයිලර් එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු ස්පොයිලර් එකේ ආකෘතිය ඇඳගන්න. ඉතින් මෙන්න මේ වගේ කෑලි දෙකක් මම ඇඳගත්තා. මේ වගේ කෑලි දෙකක් ඕන. මම එකයි ඇඳගත්තේ. මොකද මේ සයිස් එකක් ඇඳගන්න එපෙයි. මේක කපලා ඒක තියලා ඒක උඩ ඒක වටේට ඇඳගන්න එක ලේසියි. මෙන්න මම අඳිනවට වැඩිය. ඉතින් ඔය වගේ කෑලි දෙකක් ඇඳගෙන මෙන්න මේක කපලා ඕක මෙතනින් තියලා තව එකක් ඇඳගෙන ඒකත් කපාගමු අපි. ඉතින් මෙන්න මේ විදිහට මම කෑලි කපා ගත්තා. මේකයි මෙන්න මේ වගේ දෙක කපා ගත්තා. මොකද දෙපැත්තට ගන්න එපේ. ඉතින් මම මේක ගොඩක් පොඩියට හැදුවේ මොකද මම මේක බයිසිකලෙට ගහන්නේ නැහනේ. ඔයාලට පෙන්නන්නේ හදන්නේ ඒක නිසා. ඔයාලට කැමති ප්‍රමාණයකින් හදාගන්න. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක අලව ගන්න විදිහ. ඕකේ තමයි දෙපැත්තට ආයෙ කරන්න මෙන්න මේ කෑල්ල දෙක. මේ කෑල්ලක් කරන් මෙන්න මෙහෙම ගහන්න ඕන. පෙන්නලා මෙන්න මෙහෙම අලවන්න ඕන. මට අලව ගන්න දැන් මේ වෙලාවේ මොකවත් නැහැ. ග්ලූ ගන් තිබ්බයි වයිවර වෙලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අලව ගත්තම තියෙන්න ඕනේ. බාන්න එක ලස්සනට තියෙනව නේද? මම අලවලා නැහැ. මේ අතෙන් අල්ලන් ඉන්නේ. මෙන්න තියෙනවා. ඉතින් මෙන්න මෙතනට කෑලි දෙකක් ගා ගන්න ඕන. මොකද මඩ් ගාඩ් එකට ආයි ගන්න බෑ නැත්තම්. එහෙනම් ඒකට මෙන්න මේ වගේ පොඩි කෑලි දෙකක් කපා ගමු අපි. මේ වගේ පොඩි කෑලි දෙකක් කපා ගත්තා. මේ දෙක මේකට මෙන්න මෙහෙම හිටවලා ළඟින් අලව ගන්න ඕන. ඒකල්ලා මේ කෑලි දෙක තමයි මෙහෙම හිටින්න මඩ් ගාඩ් එකට ගහන්නේ. ඔයාලට කැමති නම් මේක ඕන පාටකින් පාට ගන්න පුළුවන් ලස්සනට. ඉතින් මම නම් පාට කරලා තියෙන්නේ කොළ පාට දාලා ඒකේ කහ පාට ඉරියවල තියෙන්නේ. ඒක මට හිතුණා බයිසිකලෙට ගැලපෙයි කියලා. ඉතින් ඔච්චර තමයි ඔගේ වැඩ කෑලි ටික තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එකකින් සමුගමු. ඊළඟ වීඩියෝ එකේ මොනවද කියන්න ඕනේ කියලා ඔයාලා මට කියන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් තාම මගේ අලුත් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒකේ නම තමයි කෝඩුකාරයා official. ඒකේ link එක මම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. link එක දාලා තියන්නම්. පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා ඒක. ඉතින් ඔය විදිහට තමයි තට්ට හදන්නේ. ස්පොයිලර් එක හදන්නේ. ඔයාලා සුපිරි එකක් හදාගන්න.